යාළුවනේ අදත් ඔයාලා වෙන වගේම එකතු වෙලා ඉන්නේ චරිතමල්සන් YouTube channel එකෙන් තවත් අලුත් වීඩියෝ එක. ඉතින් යාළුවනේ මේ අද මම කතා කරන්න කියලා හිතුවා ශ්‍රී ලංකාවේ දැන් මේ තියෙන ගැටලුවත් එක්ක හැමෝම ගෙවල් වලට ඉලා පරිස්සමින් ඉන්න. දැන් වතුර බහිමින් පවතින ඕගොල්ලන්ගේ ප්‍රදේශවල වල. ඉතින් පහළ ප්‍රදේශවල වලට තමයි වතුර ගලාගෙන ඉතින් පහළ ඉන්න ජනතාවත් අදාළ බලධාරීන් දෙන තොරතුරු අනුව වැඩ කටයුතු කරන්න කියලා කියනවා. ඒ වගේම යාළුවනේ මේ ඉදිරියේදීත් සුළු ගම් වතුර දත්ත සමහර ප්‍රදේශවල ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ගම් වතුරට වඩා බලපෑමක් ඇති කරනවා දැන් නායෑම්. ඉතින් නායෑම් වලින් සිදුවන අනතුරු වල නිසා මම දැක දැනුත් පුද්ගල විශාල ප්‍රමාණයක් මිය ගිහිල්ලා කියලා ටීවී එකේ ප්‍රවෘත්ති වල නිවේදනය කරා. ඉතින් හැමෝම ඒ දෙන තොරතුරු නිසි ලෙස පිළිපදින්නේ කියන දේවල් කරන්න කියලා ඉල්ලනවා. බලධාරීන් දෙන නියෝග කියන දේවල් පිළිපදින්න. බෝට්ටු පදින්න යන්න එපා, ඔරු පදින්න යන්න එපා, පීනන්න යන්න එපා, මාළු අල්ලන්න යන්න එපා. ඒ වගේම යාළුවනේ ඕගොල්ලෝ ඔවුන් කියන දේවල් වලට වඩා අමතර දේවල් කරන්න යන්න එපා. ඉවත් වෙන්න කිව්වොත් ඒ ප්‍රදේශ වලින් ඉවත් වෙන්න. මොකද පළමුව වටින ඔබේ ජීවිතය. ඒ නිසා පුළුවන් තරම් ඒ අදාළ බලධාරීන් දෙන තොරතුරු අනුව කටයුතු කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම යාළුවනේ මම දැක්ක ගොඩක් කට්ටිය යන්න බෑ කියලා තිබ්බා. ඉතින් එහෙම එපා. ඕගොල්ලන්ට හොඳට ඒගොල්ලෝ යන්න බෑ කියන ඉතින් ඒගොල්ලෝ කියන දේ කරන්න. ඒ වගේම යාළුවනේ මේ වෙනකොට අපිට ඉන්දියාවෙනුත් සහන කණ්ඩායමක් අස්සෙවක ලැබුණා. ඒගොල්ලෝ මේ වෙනකොට විශාල පරිශ්‍රමයක් දරනවා අපේ රටේ ජනතාව වෙනුවෙන් කලවා ගැනීම කටයුතු සිදු කරන්න. වැඩිපුරම බලවෑමක් කළා තියෙන මහනුවර දිස්ත්‍රික්කයත් ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයටත්. ඉතින් යාළුවනේ ඒ ප්‍රදේශවල ඉන්න යාළුවන්ට කියන්නේ පරිස්සමින් ඉන්න. බොහෝ දුරට ඒ ප්‍රදේශවල නායෑම තර්ජනය තමයි තියෙන්නේ. මෙනකොට ගම්පහ යට වෙලා තිනවා. ගම්පහ වතුර බහිමින් පවතිනවා. ඒ වගේම යාළුවනේ තව ප්‍රදේශ ගණනාවක ගම් වතුර මේ වෙනකොට බහිනවා. ඉතින් පහත් බිම් වල ජනතාවට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. හින්දා කියන විදිහට ඉන්න. මේ වෙනකොට ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් සහන කණ්ඩායමකින් ලබා දෙනවා ඇති. ඒ කණ්ඩායම් වලට ස්තුති කරන්න ඕනේ. මොකද ඒ අයගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව තමයි ඕගොල්ලන්ව බේරගන්න එන්නේ. ඒ එන අයට ඕගොල්ලෝ ගෞරව කරන්න. ඒ අය ඒගොල්ලෝ ඕගොල්ලන්ගේ ජීවිතය බේරගන්න ඒගොල්ලන්ගේ ජීවිතය අමාරු දාගෙනයි ඉන්නේ. ඕන්ට ආහාර පාන අවශ්‍ය ජලය ලබා දෙන කණ්ඩායම් ඉන්න මේ වෙනකොට. එනේ තවත් කණ්ඩායම් වලින් ඕගොල්ලන්ට උදව් කරනවා. ඒ වගේම යාළුවනේ ලංකාවේ මේ මිනිස්සුන්ගේ තියෙන මනුස්සත්වය ඉතාමත් ඉහළයි. ලංකාව වෙනුවෙන් ඔවුන් සෑහෙන වෙසමාන්සියලා වැඩ කටයුතු සිදු කරනවා. ඒ නිසා ඔවුන් ගැන හිතන්න, ඔවුන්ට ගෞරව කරන්න. මොකද සියලුම අංශ ත්‍රිවිධ හමුදාව ඇතුළු සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සියලුම අංශ ඕගොල්ලෝ වෙනුවෙන් පැය 24ම සේවයේ නියුතු වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගැනත් හිතන්න හින්දා දෙන උපදෙස් පිළිපදින්න. කවුරුත් කොහොක්වත් යන්න එපා. දැන් වෙනකොට සුළු කුණාටු ක්‍රමයෙන් දිවයිනින් බැහැර වෙනවා. ඒත් වක්‍ර බලපෑම මේ වෙනකොටත් ඇතිවීම වක්‍ර බලපෑම ඇති වෙනවා. ඒ නිසා ඒ ගැන හිතලා කටයුතු කරන්න කියලා ඉස්සනවා. ස්තුතියි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න කියලාත් ඉල්ලනවා. ස්තුතියි යාළුවෝ.